පුංචි එව්වා මේ. පුංචි එව්වා. මේකත් පුංචි එව්වා. තාත්තට එන්න කියමුද අපි එනවා. නෑ තාත්තට. දුමෑනික. ඔන්න නත්තල 100ට අදිනවා අපේ සමියා. මේක යට ගහන්න පටියක් නෑ කියන හරි පටිය. අපි එනවා මේ ඉන්නේ පටිය තිබිලා නේද? ඔක්කොම රෙකෝඩ් වෙනවා හැබැයි ඈ සමියා. තීරණාත්මක වීඩියෝ එකකට යන්න අපි ඊළඟ සර්ප්‍රයිස් එක දෙන්නේ අපේ සමියාගේ වයිෆ්ටයි. ඉතින් තාත්තගේ වීඩියෝ එක නැති වුණා. ඉතින් ඒක මගේ අතපසුවීම. අම්මගේ වීඩියෝ එක නම් තියෙනවා මේ වෙලාවේ. ඕකේ එනවා මං කිව්වේ ඔය ත්‍රිවිල් එක එන්න දෙමු. එලිම් යා. ඕකන් බහලා යන්න බලන්න. පොඩි සමියා දැන් රෙකෝඩින් නේ ස්ක්‍රීන් එක ඔෆ් කරන්න. මෙතන දාම තරදු. ඔයාලා දේවි යනවනේ. ඔයාලා දේවි යනවා නේද? එතන කියලා කිරිපිටි ගන්න බලපොල කියලා. එන්න ඕනේ. එන්න ඕනේ නේ. මේ තමයි ගන්නතු ආධාරය ගන්න මේ ගන්න එක මේ මම ගන්න වීඩියෝ මගේ ෆෝන් එක. ඔයාට නත්තල් දෙනවා. ඔයාගේ නම මොකද්ද? ඈ? සංසානේ ඔයාගේ කවුද රට ඉන්නේ? රට ඉන්නේ කවුද ඔයාගේ? කවුද ඉන්නේ පුතාගේ රට? තාත්තා ඉන්නේ. තව කවුද ඉන්නේ? ඈ? තව කවුද රට ඉන්නේ? බාප්පා මාමනේ. බාප්පා ඉන්නවා මාමා ඉන්න තව කවුද ඉන්නේ? කොන්දෙත් ඉන්නවා. ලොකුමත් ඉන්නේ? මේ තාගිය දෙන්න බල මට දෙන්න. මට මේ කෙව්වෝ යාට පුංචි. මට ඒක පුංචි එව්වා මේ. පුංචි එව්වා. මේකත් පුංචි එව්වා. මේ මේක තාත්තා එව්වා. තාත්තා වේ. යකෝ මට හොඳ වැඩට දාන්න ඒක. නත්තල පප්පේ අපි යන්නේ නේද? තව ළමයි ඉන්නවනේ දෙන්න. ඔව්. ඔයාට තෑගි ඇති නේද? ඔව් අපි යන්න. නත්තල පප්පේ අපි යන්නේ නේද? තෑගි ඇතිද? එහෙනම් යන්න නේ. ඕනත් තෑගි. තව ළමයි ඉන්නවනේ. තව ඕනද පුතාට තෑගි? ඈ? නත්තල පප්පට උම්ම එකක් දෙන්න සංසම්. මේක බාප්පා එව්වා. මට මොකුත් කළා මේක නෑ. කවුද එව්වේ? අප්පට බල. ඔය ඇති නත්තල පප්පේ තව ඉන්නවනේ ළමයි. අනේ මේක ඔයාට ඕනේ නෑනේ. ඕනේ. ඔක මොනවා කරන්නේ? පාර දාලා ළමයි ටික ගන්න නැටදී. මේක කවුද එව්වේ? ගන්න අතර ගහ. තාත්තද? තාත්තා වෙලා තින්නේ. මේක මට වෙලා බෑ නේද? මේක කවුද එව්වේ? මේව කවුද එව්වේ? තාත්තා නෙවෙයි. තාත්තා වෙන්නේ නැති නේද පුතේ? ආප්පා වෙලා තියෙන්නේ. තාත්තා වෙලා තින්නේ සේර. බාප්පා. මේක මේක කවුද එව්වේ? තාම ඇවිල්ලා නෑ. තාත්තද? තාත්තා ඔක්කොම වෙලා තින්නේ අප්පට. ඔබ ගන්නෝ. ඔයා කොහෙද තියාගන්නද නේ? මේක කවුද එව්වේ? මේක එව්ව පුංචි. තියෙනවද මන්? මේක ඒවලා. ඒක දෙන්න මම තියන්නේ කි. දැන් තාත්තා මොකද කියන්නේ ඔයා? මොනවද කියන්නේ? තාත්තා නම මොකද පුතේ? අපේ වීඩියෝ ටික තාත්තට යවන්න. සමිතානේ. මේ වීඩියෝ ටික තාත්තට යවන්න රටට. සමිද්ද? ඈ? තාත්තට එන්න කියමුද අපි? මම එක එන තාත්තව. මං ඒත් බැලුවා මොකද්ද මේ කොහොමද? ඇයි ඒ? තාත්තා උනනේ. තාත්තට එන්න කියමුද අපි එනවා? ඈ? එන්න කියමුද? එන්න කියන්නේ? පිටි ගන්න ඉන්නවා මේ කට්ටිය මේ
උඩ ගියා. දැන් ඔය කියලා ඉන්නේ. ඔය දෙලේ ගියේ. ඔන්න සර්ප්‍රයිස් බා. මේ අදා ගන්න බැරි වුණා. ඔව් යකෝ. උඩුවැනික මොකක්ද දෙන්නකෝ? තව එකක් දෙන්නකෝ. මේ? මේ? තාත්තා මොකුත් ගණන් නැහැ. ඔය ගෙනහා මේ ගංගාට ඔවෙච්චනේ. ඔව්. බරු කියන්නේ බෑ කියන්නේ. ඉතින් මොනවාරි ගියා? සමියා. මොනවාරි ගියා? එන්න ඉතින් කෙල්ලව සර්ප්‍රයිස් කරා. නේ? සර්ප්‍රයිස් වුණාද? තාත්තා මෙහි ඉන්නේ. ඔයා ඉන්නවද? තාත්තා මෙහි ඉන්නේ. ඔයා ඉන්නවද? මෙහි ඉන්නේ. ඔයා ඉන්නවද අද? අම්මත් ඉන්නේ. නෑ ඔයා ඉන්නවද කියලා මං අහන්නේ. තාත්තා මෙහි අද ඉන්න ඔයා ඉන්නවද? මෙහි ඉන්නවද? මේ අපි බාප්පට පුංචිට ගමු කෝල් එක ගන්නේ. ඈ? කෝල්ලයක් ගමුද? ආනේ. උසයිද? කෝල්ලයක් ගමුද? ආනේ. ආනේ. මේ ඊයර මේ පරණ මගුලක් ගන්න මං උදේ දිව බල කුඩුවක් තියනවා කියලා. ඕ ඇයි බය වෙන්නේ? මේ ගාල බල මේක ගලවන්න පොත්තේ. මේ ඔයාගේ වීඩියෝ එක නෑනේ. මොකද්ද? දාලා නෑ. අර මේක ඔවුට් කරලා නෑ. අතන ගත්ත එක? ඔව්නේ. ඒක නියමටම දීපා. ඔව් අප්පා. එතකොට දැන් අපේ රාජකාරී ඉවරයි මචං. මම යනවා තාත්තා එක්ක. කට යනවා. උදේ ඉඳන් මූත් එක ඊට ආවේ ලංකාවට. 11ට විතර 11ට දුන්නා. රෝමින් දාලා කියලා ඊයේ කිව්වා. මම දන්නවා හරි ලංකාවේ ඉන්න මම තමයි ඉන්නේ. ඊට පස්සේ වැඩ මට කිව්වේ මේ පුතුකාරේ කරලා ගෙවන්න අයර ගෑස් පදන කොතනද? එතනින් ඉවර වෙච්ච ගමන්ම දවස් ගෑස් දෙකක් පදන දැනද? කිව්වා. ෆෝන් වැඩ නෑ. යා එතනින් පිට ඔයා වෙච්ච හිතුවලු ගෑස් ලිප් වල පාර කරන්නේ කොහොමද? කෝල් ගත්තේ නැතේ හිතන්නේ. රෝමින්